එතන නංගියෙක් දැකලා හිරගෙයි වහලේ ඇස් උඩ ගොස් හුඟක් අයට හිතිලා ආලේ චූටි දෙයක් තියනවා මේ ගැනත් කියන්න නෝටි වෙලා යන්නේ නැතුව අහගෙන ඉන්න අහන්න පාඩු නොවේවි කාටත් හුඟක් වටීවි අහන්න පාඩු නොවේවි කෙල්ලනි හුඟක් වටීවි හැඩ ඇති කෙල්ලෙක් දැක්කම හැලිලිය වෙන ගොඩ දෙනෙකුට තිබෙයි දෙයක් අමතකම වෙන හැමෝම වගේ කිව්වා ඇයට මගේ සුදු අම්මා අමු උනනම් පෙරලාගෙන දෙනවලු උම්මා තව කවි ලියන්නට කලින් අද මම කියනවා කෙලින් තව කවි කියන්නට කලින් අද මම කියනවා කෙලින් හැංගි අතන මෙතන නෑ දොඩවන්නේ නංගිලාට විශේෂයෙන් මේක කියන්නේ හොඳ කොල්ලෙක් හොයාගත්තා නම් සුදු නෝනේ වද විඳ විඳ හිරේ ලගින්නට වෙන්නේනේ හිටියා නම් හොඳ කොල්ලෙක් හිරේට යවයිද කෙල්ලෙක් හිටියා නම් හොඳ කොල්ලෙක් හිරේට යවයිද කෙල්ලෙක් ඇඟේ අමාරුවට එපා කොල්ලෝ හොයන්න නගේ මුලින් කොල්ලගේ ගැන හොයලා බලන්න වරදට පොළඹවලා ලස්සනින් වැඩ ගන්න පොරවල්ලට එපා නංගියේ බහ දෙන්න හිටියා නම් හොඳ කොල්ලෙක් හිරේට යවයිද කෙල්ලෙක් හිටියා නම් හොඳ කොල්ලෙක් හිරේට යවයිද කෙල්ලෙක් දේවල් කරන්න කියන ප්‍රීති අරන් එන එවුනොත් හොඳ හැටි හැඳින මොලෙන් හිටියොතින් කෙල්ලනි වෙන්නේ චාටර් බලෙන් හයි කරන්නේ නෑ කවුරුත් මෝටර් වැදගත් කෙනෙක් හොයාන සතුටින් ඉන්න බලන්න වැදගත් කෙනෙක් හොයාන සතුටින් ඉන්න බලන්න සෙව්වන්දිත් හරි ලස්සනයි මේ නංගිත් හරි ලස්සනයි ඉතින් මේ වගේ ලස්සන නංගිලා පාවිච්චි කරලා ගොඩක් අය වැරදි දේවල් කරන්න හදනවා එතකොට ගෑනු ළමයි විදියට ඕගොල්ලෝ තේරුම් ගන්න ඕන මේගොල්ලෝ මොකාටද මේ එන්න හදන්නේ කියලා. එතකොට වැරදි දෙයකට නම් බබාලා නෙවෙයිනේ තේරෙනවනේ. ඕගොල්ලන් හිරේ ගියාට පස්සේ කාත් කවුරුත් නැහැ. චරිතේ කැත වුණාට පස්සේ කාත් කවුරුත් නැහැ. ඒ නිසා නංගිලාට විශේෂයෙන් කාන්තාවන් ඇතුළු නංගිලාට කියන්නේ ඕගොල්ලෝ ලස්සනයි නම් ඕගොල්ලන්ගේ ලස්සනින් ප්‍රයෝජන ගන්න බලනවා ගොඩාක් අය. රූම් වලට යමු කියයි බඳින්න කලින් එක එක දේවල් කියයි අයුතු යෝජනාවක් කියලා දැනෙනවා නම් ඇඟේ අමාරුවටවත් හැඟීම් වලටවත් වහල් වෙලා ඒවට උදව් කරන්න යන්න එපා. ඒ නිසා තමයි මේ නංගිටත් සෙව්හන්දිටත් හිරේ ළඟින්න සිද්ධ වුනේ. අනිත් තරුණ ගෑනු ළමයින්ටත් කියන්න තියෙන්නේ මොලෙන් ජීවත් වෙන්න ලස්සන හොඳ කෙනෙක් බලලා කොල්ලෝ ඉන්න කොල්ලා යන්නේ බයික් එක වීල් කරනවද කොල්ලාගේ කොණ්ඩේ ස්ට්‍රේට් කරලාද කලර් කරලාද ඒව වැඩක් නැහැ. කොල්ලා අනාගතයේදී Tamanට කොහොමද සලකන්න පුළුවන්ද හැසිරීම මොකද්ද නීති විරෝධී දේවල් කරනවද අන්න ඒවා බැලුවා නම් ලස්සනත් පාවිච්චි කරගෙන Tamanගේ ලස්සනට ආදරය කරන සැබෑවට ආදරය කරන කෙනෙක් කවදාවත්
කවදාවත් වැරදි දෙයකට පොළඹවා ගන්නෑ. ඉතින් ඔළුවෙන් ජීවත් වෙන්න කියලා සියලුම නංගිලා ඇතුළු කාන්තාවන්ගෙන් ඉල්ලනවා. ඔයාලටත් මේ හැල්ලි ලියපු ඒවා ගැනයි මේ සිද්ධිය ගැනයි කියන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදියට ලියාගෙන යන්න. බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට.